සනුක කියන්නේ දැන් අවුරුදු 21ක කඩවසන් තරුණයෙක්. එයාගේ ජීවිතේ හරිම සාමාන්‍ය විදිහට ගලාගෙන ගියත් ඒ ජීවිතයේ ඇතුළේ එකම එක විශේෂ චරිතයක් හිටියා. ඒ තමයි එයාගේ සඳවි නැන්දා. සඳවි නැන්දා කියන්නේ සනුකගේ අම්මගේ නංගි. එයා කසාද බැඳලා අවුරුදු 2කින් වගේ දික්කසාද වෙලා ආයෙම තමන්ගේ මහගෙදරට ආවා. ඒ කියන්නේ සනුකලගේ ගෙදරටම පදිංචියට ආවා. එදා ඉඳන් සනුකයි නැන්දයි අතර තිබුණේ පුදුම යාළුකමක්. සඳමි නැන්දා කොහේ ගියත් සනුක වෙක්කයි යන්න පුරුදු වෙලා හිටියා. සනුකටත් නැන්ද එක්ක ඉන්න එක කවදාවත් එපා වුණේ නැහැ. මොකද නැන්ද හරිම ලස්සනයි. එයාගේ ඇඟපත හැඩරුව ඕනෑම කෙනෙක්ව වශී කරවන මට්ටමේ තිබුණා. දික්කසාද වුණාට පස්සේ නැන්ද හිටි ටිකක් තනියම පාළුවෙන් වගේ. මාම නැති අඩුව එයාට ලොකුවට දැයින තිබුණත් පිටතට ඒක පෙන්නුවේ නැහැ. එක ඉරිදා දවසක උදේ සනුකගේ අම්මයි තාත්තයි නෑදෑ ගෙදරක මඟුල් ගෙදරක යන්න ලෑස්ති වුණා. සනුක පුතේ අපි හවස් වෙද්දී එන්නම්. සඳුනි නැන්දා ගෙදර ඉන්නවා. බලාගෙන ඉන්න ඕනේ දෙන්නත් එක්ක. අම්මා කිව්වේ සාරිය හදාගන්න ගමන්. හරි අම්මි ඔයාලා ගිහින් එන්නකෝ මම ඉන්නවනේ. සනුක කිව්වේ ෆෝන් එකට එබෙන ගමන්. අම්මලා කියාට පස්සේ මුළු ගෙදරම නිහඬ වුණා. සඳුනි නැන්දා එයාගේ කාමරයට වෙලා හිටියේ. සනුක සාලේ ඉඳ ටීවී එක බැලුවත් එයාගේ හිත තිබුණේ වෙනම කොහේ හරි. වෙලාව තවත් 12ට විතර ඇති. සනුකට එකපාරටම මොකක්ද පාළුවක් වගේම කුතුහලයක් ආවා. නැන්දා මොකද කරන්න කියලා බලන්න. සනුක හැමින් සඳුනි නැන්දාගේ කාමරේ දොර ළඟට ගියා. දොර ලොක් කරලා තිබුණේ නැහැ. පොඩ්ඩක් විවෘත වෙලයි තිබුණේ. සනුක හීන් සීරුවේ දොරෙත් ඇස්සෙන් ඇතුලේ බැලුවා. ඒ දැක්ක දෙයින් සනුකගේ හුස්ම මොහොතකට නැතර වුණා. සඳුනි නැන්දා ඇඳේ වැතිරිලා එයාගේ තිබුණ රෙදි අයින් කරලා තනියම සතුටක් ලැබමින් හිටියා. එයාගේ දැස් පියවිලා තිබුණා. මුළු මූණම රත් වෙලා හුස්ම ගන්න වේගය වැඩි වෙලා තිබුණා. සනුක කවදාවත් මේ වගේ දෙයක් දැකලා තිබුණේ නැහැ. එයාට මොනව කරන්නද කියලා හිතාගන්න බැරි වුණා. ඒත් එක්කම අහම්බෙන් වගේ සනුක අතින් දොර පොඩ්ඩක් තල්ලු වුණා. සද්දෙට සඳුනි නැන්දා ගැස්සිලා හැස්සැරියා. සනුක? සඳුනි නැන්දා කලබලයෙන් ඇඳ උඩ තිබුණ රෙද්දකින් ඇඟ වහගන්න හැදුවා. එයාගේ මුහුණ ලැජ්ජාවයි, බයයි, තැතිගැම්මයි ඔක්කොම මිශ්‍ර වෙලා තිබුණා. සනුක ගැරගැහිලා වගේ බලාගෙන හිටියා. මම හිතුවේ නැහැ නැන්දේ. මම මේ නිකන් ආවේ. සනුක ගොතකැසෙන් කිව්වා. ඒත් සඳුනි නැන්දා සනුක දිහා බැලුවේ අමුතුම බැල්මකින්. ඒ බැල්ම ඇතුලේ ලොකු ආශාවක් හංගගෙන ඉන්නවා වගේ සනුකට දැනුණා. ඔයා දැක්ක නේද මම කරපු දේ? නැන්දා හඬින් ඇහුවා. සනුක ඔළුව වැනුවා විතරයි. සනුක මෙහාට එන්නකෝ. නැන්දා ඇඳේ පැත්තකින් ඉඳගන්න ගම කිව්වා. සනුක වෙවුලන අඩිතියමින් නැන්දා ළඟට ගියා. නැන්දා සනුකගේ අතින් අල්ලලා එයාගේ ළඟින් වාඩි කරගත්තා. මට හරිම පාළුයි පුතේ. ඔයා දන්නවනේ මගේ ජීවිතේ වෙච්ච දේවල්. මටත් ආශාවන් තියෙනවා. මමත් මිනිස්සෙක්නේ. නැන්දා සනුකගේ මූණ දිහා බලාගෙන කිව්වේ කඳුළු පිරුණු දැසින්. සනුකට නැන්දාගෙන ලොකු අනුකම්පාවක් වගේම අමුතුම ආකර්ෂණයක් දැනුණා. නැන්දේ මම දන්නවා. මට තේරෙනවා. සනුක හැමින් කිව්වා. නැන්දා සනුකගේ අත තදින් අල්ලගත්තා. සනුක මට බයයි. මම හිතුවේ නැහැ මම මේ වගේ තත්යකට වැටෙයි කියලා. ඒත් මට තවත් ඉවසන්න බැහැ. සනුක නැන්දාගේ උරහිසට අතක් තිබ්බා. ඔයා බය වෙන්න එපා නැන්දේ. මම කාටවත් කියන්නේ නැහැ. සඳුනි නැන්දා සනුකගේ ඇස් දෙක දිහාම බලාගෙන හිටියා. ඊට පස්සේ එයා හෙමින් සනුකගේ බෙල්ල වටේ අත් දෙක යවුවා. සනුක මට ඔයාව ඕනි. මට දැන් මේ වෙලාවට ඔයාව ඕනි. නැන්දා කොඳුරමින් කිව්වා. සනුකගේ හදවතේ ගැස්ම වැඩි වුණා. එයා කිසිම දෙයක් නොකිය නැන්දට ලං වුණා. දෙන්න අතර ඇති වුණේ
හරිම උණුසුම් ගැනීමක්. ඒක ඇතුලේ මෙච්චර කාලයක් හිර කරගෙන හිටපු හැඟීම් ගොඩාක් පිට වුණා. නැන්දේ මේක හරිද? සනුක අතරතුර ඇහුවා. වැරදි වෙන්නේ නැති සනුක. ඒත් මට දැන් ඒක අදාළ නැහැ. මට ඕනේ මගේ මේ පාළුව මකා ගන්න විතරයි. ඔයා මට උදව් කරනවා නේද? නැන්දා ආදරෙන් ඇහුවා. සනුක කිසිම දෙයක් නොකිය නැන්දව ඇඳට තල්ලු කළා. එදා ඒ කාමරේ ඇතුලේ ඔවුන් දෙදෙනා අතර ලොකු සම්බන්ධතාවයක් ඇති වුණා. සනුකට ඒක ජීවිතේ අමතක නොවන අත්දැකීමක් වුණා. නැන්දගේ මෘදු පහස එයාගේ ආශාවන් පිට කරපු විදිය සනුක පුදුම කළා. ටික වෙලාවකින් පස්සේ දෙන්නම හතිය ඇර ඇඳේ වැතිරිලා හිටියා. සඳුනි නැන්ද සනුකගේ පපුවට ඔළුව තියාගෙන හිටියා. සනුක දැන් ඔයාට මං ගැන මොකද හිතෙන්නේ? ඔයා මට වෛර කරනවද? නැන්ද හෙමින් ඇහුවා. සනුක නැන්දගේ හිස අත ගෑවා. පිස්සුද නැන්දේ? මම කොහොමද ඔයාට වෛර කරන්නේ? මම දන්නවා ඔයා මොනතරම් අමාරුවෙන්ද හිටියේ කියලා. අද වෙච්ච දේ ගැන මට දුකක් නැහැ. මට සතුටුයි ඔයාට සතුටක් දෙන්න ලැබුණ එක ගැන. නැන්දා hina වුණා. ඔයා හරිම හොඳ ළමයෙක්. හැබැයි මේක රහසක් වෙන්න ඕනි සනුක. කවුරු හරි දැනගත්තොත් දෙන්නටම වහබොන්න තමයි වෙන්නේ. සනුක නැන්දව තවත් තදින් තුළු කරගත්තා. කවුරුවත් දන්නේ නැහැ නැන්දේ. මේක අපේ රහසක්. මම හැමදාම ඔයා ළඟ ඉන්නවා. එදා ඉඳන් සනුකයි සඳුනි නැන්දයි අතර තිබුණු සම්බන්ධය අලුත් මාවතකට යමු වුණා. ගෙදර අනිත් අය ඉස්සරහ සාමාන්‍ය විදියට හිටියත් අවස්ථාවක් ලැබෙන හැම වෙලාවකම ඔවුන් රහසින් මුණ ගැහුණා. දින සති මාස ගෙවිලා ගියා. සනුක දැන් ගොඩාක් පරිණත වෙලා. එයා දන්නවා සඳුනි නැන්දව සතුටින් තියන්නේ කොහොමද කියලා. නැන්දත් දැන් ඉස්සරට වඩා ගොඩාක් සතුටින් ඉන්නා වගේ පෙනුණා. ඒක අමුතුම ආකාරයේ පැඳීමක්. ලෝකයා සම්මත විදියට වැරදි කිව්වත් ඔවුන් දෙදෙනාට ඒක තමන්ගේම ලෝකයක් වුණා. සනුකාද අම්මලා පන්සල් යනවා නේද? දවසක් උදේ නැන්ද සනුකගෙන් ඇහුවේ කෑම මේසෙදි ඇහැ කිඟි කරන ගමන්. "ඔව් නැන්දේ අද රෑවෙයි එන්න." සනුක hina වෙලා කිව්වා. ඒ පැරණින්ම දෙන්න අතරේ එදා රෑවෙ එන්න යන දේ ගැන ලොකු කතාවක් සිද්ධ වුණා. නැන්ද සනුකට හැමදාම කිව්ව එකම දෙයයි. "සනුක ඔයා කවදා හරි කසාදයක් කරගන්න ඕනේ. එදාට මම අයින් එන්නම්." ඒත් සනුක හැමදාම කිව්වේ "මම කසාද පැන්දක් නැන්දේ. ඔයාට මගේ හිතේ තියෙන තැන කවදාවත් නැති වෙන්නේ නැහැ" කියලා. ඒ තරමටම සනුකගේ හිතේ නැන්දගෙන ආදරයක් වගේම ලොකු ගෞරවයක් තිබුණා. ඔවුන්ගේ සම්බන්ධතාවේ හුදෙක් සතුටකට පමණ සීමා වුණේ නැහැ. ඒක ඇතුලේ ලොකු මානසික සහනයක් සහ ආරක්ෂාවක් දෙන්නටම දැනුණා. සමහර දවස්වලට රෑට ගෙදර හැමෝම නිදාගත්තට පස්සේ සනුක හෙමින් සතුනි නැන්දගේ කාමරයට යනවා. ඒ වෙලාවට ඔවුන් දෙන්න පැය ගණන් කතා කරනවා. තමන්ගේ ජීවිතේ ප්‍රශ්න අනාගතේ ගැන බලාපොරොත්තු මේ හැම දෙයක්ම ඔවුන් බෙදාගත්තා. සනුක ඔයා මාව මේ විදියට බලා ගන්න එක මට ලොකු හයියක්. නැන්ද දවසක් කිව්වා. "මම දන්නවා නැන්දේ ඔයා තනියම නෙමේ කියලා හැමදාම මතක තියාගන්න." සනුක නැන්දගේ අත් දෙක ගනිමින් කිව්වා. "මේ රහස් සම්බන්ධේ තවම කාටත් නොදැනී පවතිනවා." සනුකගේ සහ සඳුනි නැන්දගේ ජීවිතවල මේක එකම එක රහසක් වුණත් ඒ රහස ඔවුන්ගේ ජීවිතවලට අමුතුම අර්ථයක් දීලා තිබුණා. ආදරේ සහ ආශාව කියන්නේ හරිම පුදුමාකාර දේවල්. ඒක කොයි වෙලාවෙ කා අතරේ ඇති වෙයිද කියා කාටවත් කියන්න බැහැ. සනුක සහ සඳුනි නැන්ද ඒ රහස අතරේ මිහිර විඳිමින් තාමත් ජීවත් වෙනවා. අනාගතේ මොනවා වෙයිද කියලා ඔවුන් දන්නේ නැහැ. ඒත් අද දවසේ ඔවුන් දෙන්න එකිනෙකාට සතුටක් දෙනවා. ඒක තමයි ඔවුන්ගේ ජීවිතේ ලොකුම සත්‍යය වුණේ. සනුක දැන් ඉස්සරට වඩා වගකීම් ගන්න තරුණයෙක්. එයාගේ හිතේ තියෙන මේ රහස එයාට තවත් ශක්තියක් වුණා. සඳුනි නැන්ද කියන්නේ එයාගේ ජීවිතේ නොසිතූ මොහොතක හමු වුණ ආදරණීය රැකවරණයක්.
ඔවුන්ගේ මේ ගමන කොතනින් අතර වෙයිද කියලා කාරයට මීට තියලා ඔවුන් අද දවස සතුටින් ගත කරනවා. ගෙදර අය අතර සාමාන්‍යයෙන් ඥාති සම්බන්ධයක් වගේ පෙනුනත් ඒ යටින් කඩාගෙන යන ප්‍රබල ආතර ගගුල ගැන දන්නේ ඔවුන් දෙදෙනාම විතරයි.